Welcome to my YouTube channel. ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති ඉතාලි රජය විසින් විදේශිකයන් සඳහා 2026 සිට 2028 වෙනකන් ඉතාලියේ පුරප්පාඩු පවතින රැකියා අංශ කිහිපයක් සඳහා ඉතාලියට පැමිණීමට අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා. එතකොට ඉතාලි රජය විසින් 2026 ඉඳන් 2028 වෙනකන් වසර 3ක් සඳහා විදේශ ශ්‍රමිකයන් 4,97,550ක් බඳවා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ අතරින් 2026 සඳහා විතරක් 1,64,850ක ශ්‍රමිකයන් ඉතාලියට නීත්‍යානුකූලව පැමිණීමට අවසර ලබා දීලා තියෙනවා. එතකොට ඉතාලි රජය විසින් රටවල් 38ක ශ්‍රමිකයන්ට මේ සඳහා අයදුම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අතරට ලංකාවත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ඉන්න ඔයාලටත් ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. යුරෝපයේ ප්‍රධානම රටක් වෙන ඉතාලියට ඇවිල්ලා එහි රැකියාවක් කරන්න. හරි. අපි බලමු මොන වගේ රැකියා කාණ්ඩ වලින්ද මේ රැකියාව සඳහා ආයුධම් කරන්න පුළුවන් කියලා. මේ රැකියාව සඳහා ආයුධම් කරද්දී ප්‍රධානතම කරුණ තමයි වෙනත් රටවල් වගේ ඔයාලගේ කිසිම පළපුරුද්දක්වත් කිසිම භාෂා හැකියාවක්වත් මෙහිදී බලන්නේ නැහැ. එතකොට ඉතාලි රජය විසින් ඍතුමය හා ඍතුමය නොවන රැකියාව වශයෙන්, ඒ කියන්නේ සීසනල් හා non seasonal job විදියට කාණ්ඩ දෙකකට මේ රැකියාව වෙන් කරලා තියෙනවා. එතකොට ඔයාලටත් මේ රැකියාව කාණ්ඩ දෙක යටතේම ආයුධම් කරන්න අවස්ථාව තියෙනවා. ඒ අතරින් ඍතුමය රැකියාව වශයෙන් කෘෂිකාර්මික අංශයේ රැකියාව වගේම සංචාරක හෝටල් සඳහා රැකියාව සඳහා බඳවා ගැනීම සිදු කරනවා. එතකොට ඍතුමය නොවන රැකියාව කියන්නේ non seasonal job යටතේ ගෘහ සේවය, ඒ කියන්නේ domestic job, caregiver job වගේම ඉදිකිරීම අංශයේ රැකියාව, ප්‍රවාහන අංශයේ රැකියාව, කර්මාන්ත ශාලා රැකියාව සඳහා ආයුධම් කරන්න ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට 2026 රැකියාව සඳහා ඇප්ලිකේෂන් ෆිල් කරන්න මේ වෙද්දිත් ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒ ඇප්ලිකේෂන් ෆිල් කරන්න තියෙන ක්ලෝසින් ඩේට් එක තමයි 2025 දෙසැම්බර් 7 වෙනිදා. ඒ කියන්නේ හරියටම තව සති 3ක වගේ කාලයක් තමයි ඔයාලට තියෙන්නේ මේ සඳහා ආයුධම් කරන්න. එතකොට දෙසැම්බර් 7 වෙනිදාට කලින් ෆිල් කරන මේ ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න ඉතාලි රජය විසින් එක් රැකියාංශ සඳහා වෙන වෙනම ක්ලික් ඩේ එකක් ඔකට ලබා දීලා තියෙනවා. ඒතර අපි හිතමු ඔයාලා සීසනල් ජොබ් යටතේ කෘෂිකාර්මික රැකියාව සඳහා යොදු කරනවා නම් ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ දිනේ තමයි 2026 ජනවාරි 12 වෙනිදා. එතකොට සීසනල් ජොබ් යටතේම කැටගරි එකේම තියෙන හොටෙල් හරි ටූරිසම් සයිට් එකේ හරි ජොබ් එකකට ඔයා ඇප්ලයි කරනවා නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න තියෙන්නේ 2026 පෙබරවාරි 9 වෙනිදා. ඔයා ඇප්ලයි කරන්නේ ඩොමෙස්ටික් හෝ කෙයාගිවර් ජොබ් එකකට නම් ඒ සඳහා ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න තියෙන්නේ 2026 පෙබරවාරි 18 වෙනිදා. එතකොට ඍතුමය නොවන රැකියාව කියන්නේ non seasonal job යටතේ තියෙන අනිකුත් රැකියාව කියන්නේ ඉදිකිරීම, ප්‍රවාහන, කර්මාන්තාංශවල රැකියාව සඳහා නම් ඔයා ඇප්ලයි කරන්නේ ඒ රැකියාව සඳහා ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න තියෙන්නේ 2026 පෙබරවාරි 16 වෙනිදා. එතකොට මේ දිනවලදී උදේ 9ට සයිට් එක ඕපන් වෙනවා. හරියටම මුල් තප්පර කිහිපය ඇතුළත ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ. එතකොට අපි බලමු කොහොමද ඔයාලා මේ සඳහා ආයුධම් කරන්න කියලා. මේ සඳහා ඇප්ලයි කරන්න නම් ඔයා ඉතාලියේ සේවා යෝජකයෙක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ස්පොන්සර් කෙනෙක් හොයාගන්න ඕනේ. ඔයාලට ඒක කරන්න පුළුවන් ඔයාලගේ ඉතාලියේ ඉන්න අඳුරන කෙනෙක්ගේ මාර්ගයෙන්, නෑදෑ කෙනෙක්ගේ මාර්ගයෙන් ඔයාලට පුළුවන් විශ්වාසවන්ත විදිහට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න. එතකොට ඒ ස්පොන්සර් යටතේ ඔයාගේ ඇප්ලිකේෂන් එක දෙසැම්බර් 7 වෙනිදාට කලින් ෆිල් කරන්න ඕනේ. ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන අදාළ සයිට් එකට ගිහිල්ලා ඒ ස්පොන්සර් එකේ ස්පිට් කියන account එක හරහා තමයි ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. ඒක ඔයාලට ලංකාවේ ඉඳන් කරන්න හැකියාවක් නැහැ. ඒතර ඉතාලියෙන් ඔයාගේ ස්පොන්සර්ම තමයි ඒක කරන්න ඕනේ. එතකොට මුලින්ම මේකට ඇප්ලයි කරද්දී ඔයාගේ අවශ්‍ය වෙන්නේ ඔයාගේ වැලිඩ් પાස්පෝර්ට් එකක් විතරයි. වෙන කිසිම ඔයාගේ ડોකියුමන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ මෙඩිකල් එකක්වත් ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකක්වත් කිසිම ડોකියුමන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ඔයාගේ වැලිඩ් પાස්පෝර්ට් එකක් විතරයි. එතකොට අදාළ ක්ලික් ඩේ එකේදී පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඔයා try කරන්න ඕනේ. ඒ කියන්නේ ස්පොන්සර් try කරන්න ඕනේ. මොකද මේකට රටවල් 38ක අයට අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට මේකට යම්කිසි කෝට් එකක් තියෙනවා. ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් කෝට් එකක් තියෙනවා. ඒ කෝට් එකට ඇතුළත් වෙන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම මුල් තප්පර කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම මේකට ඇප්ලයි කරන්න ඕනේ. එතකොට ඔයාලට මේකට සිලෙක්ට් වෙන්න chance එක ගොඩක් වැඩි. රයිට්, මේ ටික තමයි 2026 ස්පොන්සර් ඇප්ලයි කරන විදිහ ගැන ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.